මම අද ඔයාලත් එක්ක කතා කරන්න ආවේ මම යූස් කරන පර්ෆියුම් බොඩි ලෝෂන් ඒවා ගැන. අනේ මං ගොඩක් ජාති නම් පාවිච්චි කරන්නේ ඇත්තටම. ඇත්තටම මම නෝමල් චූටි දේවල් පාවිච්චි කරන්නේ. තියෙන බලමු. මුලින්ම මේ තියෙන මම යූස් කරන බොඩි ලෝෂන් එක. ෂෙලෝ එකේ මේක නම් මාර සුවඳයි. ඒ කියන්නේ මගේ අර අවුවට පිච්චිලා වගේ මේ අත් දෙකේ ඔයගොල්ලන්ට පේනවා ඇති තාම මේ වෙනස තියෙනවා. මේ ඒක ඒ කියන්නේ ගොඩක් කල් ඉඳන් තිබ්බා. මොනවද දේ ගෑවත් ඒක හරි ගියේ නෑ. මේක හැබැයි මේක එහෙම බලනකොට හොඳයි. මොකද මේක මම අත්වලම යූස් කරන්න ගත්තට පස්සේ සාමාන්‍ය කලින් තියෙන කලර් මගේ පෙල්ලෙන් පල්ලෙහා ඇත්තටම තියෙන නෝමල් කලර් එක. මේ අර අවුවට පිච්චිලා වගේ අනේ චුට්ටි චුට්ටි තියෙනවා පොඩ්ඩක් මූණේ අත් දෙකේ. කොහොම හරි ඉතින් මම යූස් කරන්න ගත්තට පස්සේ මහා රිසල්ට් එකක් තියෙනවා. ඇත්තටම හොඳයි. අරගෙන බලන්න. මේක මම විතරක් යූස් කරන නම් මම ඇත්තටම මාසයක් විතර යූස් කරනවා. මේක අපේ ගෙදර අයත් එක්ක යූස් කරනකොට පේනව නේද? තාම මාස දෙකක්වත් නැහැ. මේක වෙන්නේ 875යි. කාඩ්ස් එහෙම තියන අයට නම් ඩිස්කවුන්ට් වැටෙනවා. ඇත්තටම මේක හොඳයි. අරගෙන බලන්න මේ කලර් එක. මේකේ කොළ පාට, සුදු පාට එහෙම කලර්ස් තියෙනවා. ඒ වගේ සුවඳ සෙට් වෙන්නෙත් නෑ ඇත්තටම මට. මේ කොළ පාට එකේ නම් ගොඩාක් සුවඳක් නෑ. ඒක අර ඇඟට හොඳයි. එහෙම කියලා තියන්නේ. මේක නම් ඇත්තටම රිසල්ට් එකක් තියෙනවා මේක. මේක මාර සුවඳයි. මේක සුවඳට මම හරි ආසයි. ඔයගොල්ලෝ පාවිච්චි කරලා බලන්න. ඊට පස්සේ මේ තියෙන්නේ මම යූස් කරන පොඩි කොලොන් එක. මේක මේ කියන්නේ මම පොඩි එකක් අරගෙන තියෙනවා. මම ඔය කොහේ හරි යනකොට ටවුන් එකට ඔෆිස් එකට ඒ වගේ යනකොට මම මේක පොඩිනේ ඉස්මර චුට්ටි හන්දා මේ බෑග් එකේ දාන්න ලේසි. මේ හන්දා මේ තමයි ඒක. ඒතර මේක සුවඳයි. ඊට පස්සේ මේ තියෙන වැස්ලින් එක. ඒකත් මාර සුවඳයි. ඒක අර මේක තියෙනවනේ ගහලා මේක මේ හයිස්කූල් කියලා. ඇත්තටම මේක ඇඟි ගෑවට පස්සේ ඇත්තටම මාර විදියට කූල් එකක් දැනෙනවා. මේ මාර සුවඳයි මේක. අර ඒක ඇරිය චුට්ටට බාහිර සුවඳක් එනවා. මාර සුවඳයි. මේකේ නම් ගාන මැකිලා තියෙන්නේ. අර අල්ලලා මේ බලන්න. මාර සුවඳයි. මම හිතාගෙන ඉන්නවා මේ ඊළඟ පාරේ මේක ඉවර වුණාට පස්සේ මේ කියන්නේ ලොකු බොටල් තියෙන්නේ අන්න එකක් ගන්න. මොකද ඒක එච්චරට සුවඳයි. මේක අතේ ගහම හින වෙලාවක් යනකම් අර ඒකේ අමුතු සුවඳක් තියෙනවා අන්න එක ඇඟේ තියෙනවා. ඇත්තට මේක මාර සුවඳයි. ඊට පස්සේ මේ තියෙන්නේ මම යූස් කරන පර්ෆියුම් එක. ඒක නම් දැන් චුට්ටයි තියෙන්නේ. අලුත් දෙයකට යන්න කාලේ හරි වගේ. මේ ගෝයා එකේ එකත් සුවඳයි. කියන්නේ මේක උදේ ඉඳන් මං කියන්නේ නෑ මේක දවසක් තියෙනවා කියලා. මේක දවසක් තියෙන්නේ නෑ ඇත්තටම. මේක මේ කියන්නේ පැය ගාණක් වගේ තියෙනවා. මේ හරි සුවඳයි. ඒ කියන්නේ නෝමල්. මං කියන්නේ මේ ගොඩාක් ಜಾති යූස් කරන කෙනෙක් නෙමෙයි. මං ඇත්තටම කියන්නේ නෝමල් අර කර්මිව ගන්න ඕන අඳ ගන්න අය වගේ එහෙම ඉන්නවනේ. අන්න ඒ වගේ අයට මේක මම ඇත්තටම නෝමල් චාම් කට්ටියට මේව හරියනවා. වඩාක් ඉතින් විචුරණ අයට නම් හරියන්නේ නැහැ. විචුරණ කියන්නේ තියෙන විචුරණ නේ මං කියන්නේ. අර මේ වගේ බ්‍රෑන්ඩ් පාවිච්චි කරන්නේ නැති සුපිරි බ්‍රෑන්ඩ් වලින් යූස් කරන අන්න ඒ වගේ අයට ඇත්තටම එහෙම හරියන්නේ නැහැ.
මං අර ඇත්තටම මම මේ වගේ ස්මෙල් වලට හරි ආසයි. මේක මගේ දැන් දම්ම දුන්න එක. මගේ බර්ත්ඩේ එකට. ඒකට හරි ආසයි. සුවඳත් මට එන සෙට් එක. මේ තියෙන තව එක. ඒක නම් ඇත්ත ඒක ඉවරයි. මේ බලන්න. මේක සුවඳයි. මේක රොමැන්ටික් කියලා මේකෙන් ඇරි බොක්ස් එකක රෝස පාට. මේක සුවඳයි. ඒක නම් ඉවරයි ළමයි. තව මේ ජැනට් එකේ මේක මම මේ කලර් යූස් කරලා තිබ්බේ නෑ. සුවඳයි. අර මේකෙම තියෙනවන්නේ තව මේ රෝස පාට එක. මට අන්න එකත් යූස් කරලා බලන්න ආසාවක් තියෙනවා. හැමෝම කියනවා ඒක සුවඳයි කියලා. මේක දැන් මේක ඉවරුණාට පස්සේ ඒක තමයි ගන්න හිතාගෙන ඉන්නේ මම. සුවඳයි ඉතින් මේක ගොඩාක් සුවඳක් නෑ ඉතින්. අර මම හිටිය විදිහේ සුවඳක් නෑ මේකේ. අවුලක් නෑ. මේකෙන් පස්සේ මම මේකේ රෝස පාට එකත් යූස් කරලා පෙන්නන්න. මේවේ ප්‍රයිසස් නම් අනේ දැන් මැකිලා. ඊට පස්සේ මම පාවිච්චි කරන කෝකටත් එකයි වගේ ලිප්ස්ටික් එක. ඇත්තටම ලිප්ස්ටික් එක විතරයි යූස් කරන්නේ. මට ඇත්තටම වෙන જાති මේකප් එහෙම මුන්ට යූස් කරාම අර මට හිතෙනවා අනේ මගේ මේ කලර් එකට වඩා මට හිතෙනවා මම පාන් පිටි ගාලා වගේ කියලා. ඇත්තටම මම කොහේ හරි යනවා නම් මොන හරි එක જાතිය එහෙම ගාන්නෙත් නෑ. ඔය මූණට ගාන මොන ක්‍රීම් එකක් ගාලා මේ ලිප්ස්ටික් එකයි මෙහෙම අර මේ දෙපැත්තට චුට්ටක් මේකෙන් පොඩ්ඩක් ගන්නවා. මේක සමහරවිට ඇස් උඩත් ගන්නවා. මේකටම ගන්නේ ලිප්ස්ටික් එක තමයි. ගොඩක් જાති ඉතින් මම යූස් කරන්නේ නැහැ. මට උවත්තරම ගාගෙන වෙලාවකුත් නැහැ. මම කොච්චර පැය ගානකට කලින් ලෑස්ති වුණත් අන්තිම මොහොතේ මට හෙන පරක්කු වෙන කෙනෙක්. ඒ හන්දා මම මෙන්න මේක තමයි යූස් කරන්නේ. ඇත්තටම මේක මාල් කියන්නේ චාම් ගෑල් ළමයින්ට මේක හරියනවා. මේ කලර් එකම හරි ආස කලර් එක. ඒකෙන් මට අර මේන් එකක් හම්බුණා. ඒක නම් දැන් පොඩ්ඩයි තියෙන්නේ. ඒ කියන්නේ මම බැංක් එකේ ඉන්න කාලේ මට බැංක් එකේ අක්කා කෙනෙක් දුන්න එකක් මේක. මේක මීට වඩා දිගට තිබ්බා. මේක අර මේ උල් කර කියන්නේ නෝමල් කට එකකින් උල් කරන්න බෑ. ඒක මහතයිනේ මේ. ඒ හන්දා මේ කට එකකින් උල් කරන්න බෑ. මම අර බ්ලේඩ් තලයකින් තමයි ඒක උල් කරන්නේ. එනවනේ. ඒක හරි මේක ඇත්තටම මාර අර ලිප්ස්ටික් එකට වඩා ගොඩක් වෙලා මේකෙත් හිටිනවා තොල් දෙකේ. ලිප්ස්ටික් ඒක නම් චුට්ටක් යන්න බලනවා. මොන හරි කෑවොත් එහෙ වගේ. ඒක යනවා. මේ උනාට මේකට මම හරි ආසයි. මම එදා ටවුන් එකට ගිහපු වෙලාවෙත් බැලුවා. මම එදා මේක අරන් ගියා. මට ඒ කලර්ස් වලින් ඒක තෝරන්න තේරෙන්නේ නැහැ. කලර්ස් ටික ඔක්කොම දැක්කට පස්සේ මට මේකද කියලා හිතා ගන්න බෑ. ඉතින් මම ඒතයි මේක අරන් ගිහිල්ලාම මේ જાති එකක් ගන්න වෙයි කියලා හිතාගත්තා. ඇත්තටම මේක මරු. ඒ කියන්නේ අර ගොඩාක් මේකප් වලට ගොඩාක් ලිප්ස්ටික් තද පාටවල් වලට අකමැති අයට මේක ඇත්තටම මරු. චාම් ගෑල්ලම ඉන්නේ අන්නේ අයට. කියන්නේ මම වගේ වෙන්නේ නේද? ඇත්තටම මම ලොකු තද ඒවට චුට්ටක්වත් කැමති නෑ. මං ආසයි චාම් විදියට. මං ඇත්තටම කැමති නෑ ගොඩාක් කැපිලා පේන්න. ඒ වගේ අර සමහරු ඉන්නවනේ අර මේකප් දාලා එහෙම ගොඩාක් කැපිලා පේන කයි. අනේ මම ඇත්තටම මම ආසයි නෑ. වෙන අය මන් දන්නේ නෑ ඇත්තටම. මම ආසයි නෑ ඒ වගේ කෙනෙක් වෙන්න. හන්ද ඉතින් ඒකයි මම මේ වගේ කලර්ස් යූස් කරන්නේ. දැනට එච්චරයි. මං හිතන් ඉන්නවා ඉස්සරහට මේ වගේ තව ටිකක් ගන්න. කියන්නේ මං එහෙම ගොඩාක් දේවල් යූස් කරපු කෙනෙක් නෙමෙයි. මොකක් හරි එක જાතියක්ම තියෙනවා නම් ඒකම විතරක් පාවිච්චි කරපු කෙනෙක්.
වයස යනවත් එක්ක වෙන්නේ නැති මම මේ වගේ ටිකක් හරි පාවිච්චි කරන්න ගත්තා. ඉතින් එච්චරයි. ඉස්සරහට මම ඒ වගේ දේවල් ගත්තට පස්සේ මම ඒ වගේ මිලත් එක්කම ඒවා කොහොමද හොඳයිද කියලා වීඩියෝ එකක් කරන් එන්නම්. ඉතින් thank you මගේ වීඩියෝස් බලනවට. ඔයාලට තවත් ඉස්සරහට මගේ වීඩියෝස් බලන්න ඕන නම් subscribe කරලා like කරලා තියාගන්න. ආදරේ. bye